ඉතින් යාළුවනේ අද අපි ඉන්නේ ත්‍රිකුණාමලේ ටවුන් එකේ. මිනිස්සුනාම මානසික නිදහස කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. ඒ මානසික නිදහස සුපිරියට ගන්න පුළුවන් මේ ත්‍රිකුණාමලේ නගරයට ආවොත්. ඉතින් මෙවැනි සතුන් නිදහසේ ඉන්න ලංකාවේ එකම නගරය තමයි ත්‍රිකුණාමලය කියලා කියන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ත්‍රිකුණාමලයට ඇවිල්ලා මේ සත්තු එක්ක ඇත්තම කිව්වොත් මේ සත්තුත් එක්ක මෙහෙම ආදරෙන් කරුණාවෙන් ඉන්න පුළුවන්. හැබැයි කනගාටුවට කරුණ නම් මීට අවුරුදු 10කට 15කට කලින් මේ ත්‍රිකුණාමලයේ මෙවැනි සතුන් විශාල ප්‍රමාණයක් හිටියා. හැබැයි අද වෙද්දී මේ මුවෝ ග්‍රහණය අඩු වෙලා තියෙනවා. මොකද ඒ අපේ ආදරේ හින්දාම. අපි ආදරයට මෙයාලට එක එක කෑම ಜಾති දෙනවා. ගෙවල් වලින් ගේන කෘත්‍රිම කෑම දෙනවා. ඉතින් ඒ වගේ දේවල් නිසා මේ සත්තුන්ගේ ජීවිතය විනාශ වෙනවා. ඉතින් අපි ඔයාලට කියනවා ත්‍රිකුණාමලයට එනවා නම් මේ සත්තුන්ට ආදරය කරාට කමන්නේ මේ සත්තුත් එක්කන් හිටියට කමන්නේ. හැබැයි කෘත්‍රිම කෑම දීලා මේ සත්තුන්ගේ ජීවිතයට බලපෑම් කරන දේවල් කරන්න එපා. ඉතින් ඔයාලා මොනවා හරි දෙනවා නම් ඔය පලා ಜಾති, එළවලු ಜಾති මොනවා හරි ගෙනල්ලා දෙන්න. ගෙවල් වලින් ගේන පිටි කෑම ඔය බත් වගේ දේවල් දෙන්න යන්න එපා. මොකද මේ සත්තු හරි අහිංසකයි, දෙන ඕන දෙයක් කනවා. හැබැයි මේ සත්තුන්ගේ ජීවන චක්‍රයට ඒක බලපෑමක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ආතල්ලයක් අනාගත පරම්පරාවටත් ඉතුරු කරලා අපි අපේ ආතල්ලෙක් ගමු. ලංකාවේ තියෙන එකම නගරය ත්‍රිකුණාමලයේ මේ වගේ සත්තු නිදහසේ සැරිසරන. ඉතින් ඔයාලා ත්‍රිකුණාමලේ එනවා නම් අනිවාර්යෙන් මේ සත්තුත් එක්කන් ගත කරන්න. හැබැයි අර කලින් කිව්වා වගේ වැඩි ආදරේ කරුණාව දෙන්න ගිහිල්ලා මේ සත්තුන්ගේ ජීවිතයට බලපෑම් කරන කිසිම දෙයක් කරන්න එපා කියලා අපි ආදරෙන් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ලස්සන අන්දයක් තියෙන ලස්සන මුවෙක් තමයි මේ. ඉතින් බලන්න මිනිස්සුන්ට ගොඩක් හීලයි. ත්‍රිකුණාමලේ තමයි ඉතින් මේ ආතල්ල ගන්න පුළුවන් ලංකාවේ එකම නගරේ.